ඔයාගේ ජීවිතේ මුලින්ම ආදරය කරපු කෙනාව තප්පරයකට මතක් කරන්නකෝ. ඒ මතක් වෙද්දිත් පපුව වේගයෙන් ගැහෙනවා වගේ නේද? හැබැයි මම කිව්වොත් ඔයාගේ පපුව ගැහෙන්නේ ඔයාගේ හදවතේ තියෙන ආදරයකට වඩා ඔයාගේ මොළය తాවකාලිකව මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා පිස්සු නටපු නිසා කියලා. ඔව්. අද අපි කතා කරන්න යන්නේ කවුරුත් කතා නොකරන හැබැයි අපි හැමෝම විඳපු ඇත්තම ඇත්තක් ගැන. ආදරය. අපේ කවියෝ සින්දු ලියන අය කියන්නේ මේක අහසින් වැටෙන හදවතින් උපදින පූජනීය හැඟීමක් කියලා. හැබැයි විද්‍යාඥයෝ කියන්නේ මේක නිකන් රසායනික ප්‍රතික්‍රියාවක්. එහෙමත් නැත්නම් කෙමිකල් ප්‍රොසෙස් එකක් කියලා. ඉතින් කවුද හරි? ඔයා කවදා හරි හිතලා තියනවද? ඇයි සමහර ආදර කතා පටන් ගද්දී මාරම ලස්සන හැබැයි කල් යද්දී අර පරණ ගැම්ම නැති වෙලා යන්නේ ඇයි කියලා? ඇයි බ්‍රේකප් එකක් වුණාම පපුව ඇත්තටම පැලෙන්න වගේ රිදෙන්නේ? මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාගේ ආදර ජීවිතය ගැන ඔයා මෙතෙක් කල නොදැන හිටපු ලොකුම රහසක් ඔයාට තේරුම් යාවි. මේක දැනගත්තොත් ඔයාගේ ඊළඟ රිලේෂන්ෂිප් එක පවා බේරගන්න ඔයාට පුළුවන් වේවි. පළවෙනි එක. අපි මුලින්ම බලමු මේ ආදරේ පටන් ගන්න තැන. මතකද අර ටියුෂන් ක්ලාස් එකේදී නැත්නම් බස් ස්ටෑන්ඩ් එකේදී ඔයාගේ ක්‍රෂ් එක මුලින්ම දැකපු දවස. ඒ වෙලාවට අත්ල දාඩිය දානවා. බඩ ඇතුලේ සමනලිය පියාඹනවා වගේ දැනෙනවා. කතා කරන්න ගියාම වචන පැටලෙනවා. මේකට හේතුව ඔයාගේ හදවත නෙවෙයි. අපේ මොළයේ තියෙන හයිපොතැලමස් කියන කොටස. ඔයා ඒ කෙනාව දකිද්දී මොළයෙන් ඩෝපමින් සහ නොරැඩ්රිනලින් කියන හෝමෝන තොග පිටින් රිලීස් කරනවා. ඩෝපමින් කියන්නේ අපිට අතිශය සතුටක් ගෙනෙන හෝමෝනය. හරියට ලොකු රේස් එකක් දිනුවම ලොතරැයියක් ඇදුනම එහෙමත් නැත්නම් බඩගින්නේ ඉඳලා කන්න ආසම කොත්තු එකක් අද්දී එන සතුට වගේම සතුටක් තමයි ක්‍රෂ් එක දකිද්දිත් එන්නේ. නොරැඩ්රිනලින් නිසා තමයි අර පපුව වේගයෙන් ගැහෙන්නේ, නිින්ද යන්නේ නැත්තේ. හැබැයි මේ වෙලාවට තව භයානක දෙයක් වෙනවා. අපේ මොළේ තීරණ ගන්න තර්කානුකූලව හිතන්න තියෙන කොටස ටිකකට නිද්‍රාවට පත් වෙනවා. ඒ කියන්නේ මොළේ ලොජික් වැඩ කරන්නේ නැහැ. ඒකයි අලුතින් ආදරය කරන අය අන්ධයි කියන්නේ. යාළුවෝ කොච්චර කිව්වත් ඒකි නම් උඹට හරියන්නේ නැහැ බං. ඌනම් උඹට හරියන්නේ නැහැ බං. එයාගේ වෙන සම්බන්ධයක් තියෙනවා කියලා අපිට ඒවා ඇහින්නේ නැහැ. මොකද අපේ මොළය අපිටම බොරු කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පිස්සු හැදෙන ෆීලින් එක දිගටම තියෙනවද? ඇයි අවුරුද්දක් දෙකක් යද්දී මේ පිස්සුව ටික ටික අඩු වෙලා ප්‍රශ්න පටන් ගන්නෙ? ඒකට හේතුව ඊළඟට වෙන දෙයි. ආදරේ මුල් කාලේ අපි පැය 24ම හිතන්නේ එයා ගැන. කන්න බෑ, බොන්න බෑ, නිදා ගන්න බෑ. මෙන්න මේකට හේතුව මොළයේ සෙරටොනින් කියන හෝමෝනේ එකපාරටම අඩුවීම. සෙරටොනින් අඩු වුණාම අපිට ඇති වෙන්නේ OCD. ඒ කියන්නේ ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් තත්ත්වයක් වගේ හැඟීමක්. ඒ කියන්නේ එකම දේ ගැන නිතරම හිතන එක. මැසේජ් එකක් රිප්ලයි කරන්න විනාඩි 5ක් පරක් වුණොත් මෙයා වෙන කෙනෙක් එක්ක chat කරනවද දන්නේ නැහැ. මෙයාට දැන් මාව එපා වෙලාද කියලා හිතෙන්නේ මේ සෙරටොනින් අඩුවීම නිසා ඇතිවෙන ඉන්සෙකියුරිටි එකකින්. ඔන්න දැන් තමයි කතාවේ භයානකම හරිය. විද්‍යාඥයෝ ආදරය කරන අයගේ මොළය MRI ස්කෑන් කරලා බලද්දී ඒ මොළය හරියටම සමාන වෙලා තියෙන්නේ කොකේන් වගේ දරුණු මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණු කෙනෙක්ගේ මොළයකට. ඔව්, ආදරය කියන්නෙත් ඇබ්බැහි වීමක්. ඒකයි එයා නැතුව එක තප්පරයක්වත් ඉන්න බැරි. හැබැයි සෝබාදහම හරි පුදුමයි. කිසිම මිනිස්සෙකුට මේ වගේ හයි ලෙවල් එකක අවුරුදු ගාණක් ඉන්න බෑ. එහෙම වුණොත් අපිට ඉගෙන ගන්න වෙන්නේ නැහැ. රස්සාවල් කරන්න වෙන්නේ නැහැ. ඉතින් කාලයක් යද්දී අපේ මොළය මේ හෝමෝන රිලීස් කරන එක සාමාන්‍ය මට්ටමකට ගේනවා. අන්න ඒ වෙලාවට තමයි අර පරණ ආදරේ දැන් නෑ. මෙයා ඉස්සර වගේ නෙවෙයි වෙනස් වෙලා කියලා අපිට හිතෙන්නේ. එහෙනම් මේ රසායනික ක්‍රියාවලිය නැවතුනාම ආදරේ ඉවරද? හැමෝම බ්‍රේක් අප් වෙනවද? නෑ. එතනදී තමයි අලුත් හෝමෝන සෙට් එකක් අපේ උදව්වට එන්නේ. හැබැයි ඒ මොනවද? ඒකෙන් කොහොමද ආදරේ ඉතුරු කරන්නේ? අර මුල් කාලේ තිබුණ පිස්සුව නැති වුණාට පස්සේ රිලේෂන්ෂිප් එකක් කඩාගෙන වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න නම් මොළයෙන් අලුත් හෝමෝන දෙකක් නිපදවන්න ඕනේ. ඒ තමයි ඔක්සිටොසින් සහ වෙසොප්‍රෙසින්. ඔක්සිටොසින් වලට කියන්නේ කඩල් හෝමෝන් එහෙමත් නැත්නම් බැඳීම් හෝමෝනය කියලා. අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා ගැන දැනෙන ආදරේ සෙනෙහස ඇති වෙන්නේත් මේ හෝමෝනය නිසා. දෙන්නෙක් අතින් අල්ලගෙන ඉද්දි තුරුල් වෙලා ඉද්දි එකිනෙකා එක්ක කතා කරද්දි
මේ හෝමෝනය ගොඩක් රිලීස් වෙනවා. මේකෙන් කරන්නේ අර මුලින් තිබ්බ පිස්සුව සහ කුතුහලය වෙනුවට සංසුන් විශ්වාසවන්ත ගැඹුරු බැඳීමක් ඇති කරන එක. මෙන්න මේ කාලෙට තමයි ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් අයට වැරදෙන්නේ. ගොඩක් සම්බන්ධතා කැඩෙන්නේ මේ පේස් එකේදී. මොකද අර මුලින් තිබ්බ ඩෝපමීන් කික් එක, ඒ කියන්නේ අර ත්‍රාසය දැන් නැහැ. දැන් රිලේෂන්ෂිප් එක කම්මැලි වගේ දැනෙනවා. හැමදාම කතා කරන්නේ එකම දේවල්. ඉතින් සමහරු මේ කම්මැලිකම මකා ගන්න වෙන අයව හොයාගෙන යනවා. අලුත් ඩෝපමීන් කික් එකක් වෙනුවෙන්. ඒක හරියට මත්ද්‍රව්‍යක ඩෝස් එක මදි වුණාම අලුත් එකක් හොයනවා වගේ වැඩක්. හැබැයි බුද්ධිමත් අය තේරුම් ගන්නවා ආදරේ කියන්නේ අර මුලින් තිබුණු පිස්සුව නෙවෙයි. මේ තියෙන සංසුන් ආරක්ෂිත බැඳීම තමයි ඇත්තම ආදරේ කියලා. ඒ අය කසාද බැඳලා අවුරුදු 50ක් වුණත් එකට ඉන්නවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔක්කොම රසායනික දේවල් නම්, මොලේ සිදුවීම් නම්, බ්‍රේක්අප් එකක් වුණාම අපිට ඇත්තටම කායිකව පපුව රිදෙනවා වගේ දැනෙන්නේ ඇයි? ඒකත් මොලේ බොරුවක්ද? අපි ඒ ගැන කතා කරමු. ආදරයක් කැඩුනාම දැනෙන දුක හරියටම කායික වේදනාවක් වගේ. හදවත කඩාගෙන වැටුණා වගේ දැනෙනවා නේද? අපේ සිංහල සින්දුවල කොච්චර තියෙනවද? පපුව පැලෙන්නට වගේ රිදෙනවා. හුස්ම ගන්න බෑ කියලා. මේක නිකම්ම කවියක් නෙවෙයි. මේක ඇත්තක්. විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා බ්‍රේක්අප් එකක් වුණාම අපේ මොලේ වේදනාව දැනෙන කොටස ඇත්තටම ඇක්ටිව් වෙනවා කියලා. ඒ කියන්නේ ඔයාගේ අතක් කැඩුනම නැත්නම් ඇඟට තුවාලයක් වුණාම මොලයට දැනෙන වේදනාව තමයි බ්‍රේක්අප් එකක් වුණාමත් මොලයට දැනෙන්නේ. වෛද්‍ය විද්‍යාවේ මේකට broken heart syndrome කියලා වෙනම රෝග තත්ත්වයකුත් තියෙනවා. ඒ වෙලාවට හදවතේ ක්‍රියාකාරීත්වය පවා తాවකාලිකව වෙනස් වෙනවා. ඒ වගේම අර මම කලින් කිව්ව ඇබ්බැහිය මතකද? බ්‍රේක්අප් එකක් කියන්නේ හරියටම මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වුණු කෙනෙක් එක පාටම ඒක නැවැත්තුවාම එන withdrawal symptoms එනවා වගේ වැඩක්. මොලේ ඉල්ලනවා අර ඩෝපමින් ඔක්සිටොසින් එක. හැබැයි දැන් ඒක ලැබෙන්නේ නැහැ. ඒකයි රැට නිදා ගන්න බැරි. කන්න බැරි. බ්ලොක් කරලා තියෙද්දිත් ෆේක් එකකින් හරි යාගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න ආස හිතෙන්නේ. මොලේ හොයන්නේ අර පරණ මත්ද්‍රව්‍ය. හැබැයි මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඒක තමයි විද්‍යාවේ තියෙන ලස්සනම දේ. මොලේට කාලයක් යද්දි තේරෙනවා දැන් මේ සෝස් එකකින් හෝමෝන එන්නේ නැහැ කියලා. එතකොට මොලේ හෙමින් යථා තත්ත්වයටපත් වෙනවා. ඒකයි කාලය හැම තුවාලයක්ම සුව කරන්නේ. යාළුවෝ එක්ක කතා කරද්දි, අලුත් දේවල් කරද්දි වෙන විදිහකින් අපිට ඒ සතුටු හෝමෝන ටික ලබා ගන්න පුළුවන්. දැන් ඔයාලට හිතෙනවා ඇති අයියෝ එතකොට ආදරේ කියන්නේ නිකන් කෙමිකල් ගේම් එකක් විතරද? කිසිම රොමැන්ටික් ගතියක්, ආධ්‍යාත්මික බැඳීමක් ඒකේ නැද්ද කියලා. මේ ප්‍රශ්නෙට උත්තරේ හරිම අපූරුයි. ලෝකේ හැමදේම රසායනික ක්‍රියාවලියක් තමයි. ඔයා කන කෑම දිරවන එක, ඔයා හුස්ම ගන්න එක, ඔයාට තරහ යන එක මේ ඔක්කොම කෙමිකල් රියැක්ෂන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ දේවල් වල වටිනාකමක් නැහැ කියලා. මොනාලිසා චිත්‍රය ගත්තොත් ඒක නිකම්ම කැන්වස් එකක් උඩ ගාපු සායම් ටිකක් විතරයි. විද්‍යාත්මකව බැලුවොත් ඒකේ තියෙන්නේ රසායනික ද්‍රව්‍ය. හැබැයි අපි මේ චිත්‍රය දිහා බලලා විඳින හැඟීම, ඒ ලස්සන, ඒක රසායනික ද්‍රව්‍ය වලට වඩා ගොඩක් එහාට ගිය දෙයක් නේද? ආදරෙත් අන්න ඒ වගේ. ඔව්. ආදරය පාලනය කරන්නේ අපේ මොළයේ තියෙන හෝමෝන වලින්. ඩෝපමින්, සෙරොටොනින්, ඔක්සිටොසින් වලින්. හැබැයි මේ හෝමෝන එකතු වෙලා අපිට ලබා දෙන අත්දැකීම තියෙනවානේ. තමන්ගේ ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න හිතන එක, තමන්ගේ සහකරුවා අසනීප වුණාම රෑ නිදි මරාගෙන ළඟින් ඉන්න එක, වයසට ගිහිල්ලත් එකටම ඉන්න තියෙන කැමැත්ත, අන්න ඒක හරිම මානුෂීයයි. ඒක විද්‍යාවටත් වඩා එහාට ගිය මැජික් එකක්. ඉතින් ආදරය කියන්නේ හැඟීමක්ද නැත්නම් මොලේ සිදුවන රසායනික ක්‍රියාවලියක්ද? උත්තරේ තමයි ඒක මේ දෙකම. විද්‍යාවෙන් පෙන්වන්නේ ආදරේ ක්‍රියාත්මක වෙන විදිහ. හැබැයි කලාවෙන්, කවියෙන්, අපේ හදවතින් පෙන්වන්නේ ඒක අපිට දැනෙන විදිහ. අදින් පස්සේ ඔයාගේ ආදරේ කම්මැලි වෙලා වගේ දැනෙනවා නම් කලබල වෙන්න එපා. තේරුම් ගන්න ඒ ඔයාගේ මොලේ මීළඟ ගැඹුරු අවධියට, ඒ කියන්නේ ඇටැච්මන්ට් පේස් එකට මාරු වෙනවා කියලා. ඒක වෙනස්ම ලස්සනක්. ඒ වගේම බ්‍රේක්අප් එකක් වෙලා දුකින් ඉන්නවා නම් තේරුම් ගන්න ඒක ඔයාගේ මොලේ හෝමෝන වෙනසක්. කාලයත් එක්ක ඒක අනිවාර්යයෙන්ම හරියනවා. ඔයා ආපහු නැගිටිනවා කියලා. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක්, ජීවිතේට වටින දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඔයා හිතන්නේ මොකක්ද? ආදරය කියන්නේ මැජික් එකක්ද නැත්නම් කෙමිකල් එකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මම බලන් ඉන්නවා කියවන්න.
ඒ වගේම මේ වගේ ජීවිතයට වටින දේවල්, ලෝකේ වෙන අලුත්ම දේවල් සරලව සිංහලෙන් දැනගන්න මගේ channel එක page එක subscribe කරන්න, follow කරන්න. මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාලා ආදරය ගැන ප්‍රශ්න තියෙන, break up වෙලා දුකින් ඉන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒක යාළුවන්ට ලොකු උදව්වක් වේවි. එහෙනම් තවත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් ඊළඟ දවසේ හමු වෙමු. පරිස්සමින් ඉන්න. සුබ දවසක්.